ඔබ කවදා හරි හිතලා තියෙනවද ඇයි එකම විදිහට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් විතරක් ධනවත් වෙලා අනෙක් කෙනා ජීවිත කාලෙම දුප්පත්කම එක්ක සටන් කරන්න කියලා? ඒකට හේතුව වාසනාවද නැත්තම් පෞල් පසුබිමද? අද අපි කතා කරන්න යන්නේ මේ හැමදේටම වඩා බලපාන එකම එක රහසක් ගැන. ඒ තමයි රිච් මයින්ඩ්සෙට් එක නැත්තම් ධනවත් මානසිකත්වය. දුප්පත්කම කියන්නේ හුදෙක් මුදල් නැතිකම නෙවෙයි. ඒක අපි හිතන විදිහේ ප්‍රශ්නයක්. අද මේ වීඩියෝ එකෙන් මම ඔබට පියවරෙන් පියවර කියලා දෙනවා කොහොමද මේ මානසිකත්වය වෙනස් කරගන්නේ කියලා. මේ ගමන පැහැදිලි කරන්න මම අද උදාහරණයක් විදිහට අපේ ධනපාලව සම්බන්ධ කරගන්නවා. ධනපාල කියන්නේ අපි මේ හැමෝගෙම ජීවිත ඇතුලේ ඉන්න චරිතය. අපි බලමු ධනපාලගේ මානසිකත්වය වෙනස් වුණේ කොහොමද කියලා. දුප්පත් මානසිකත්වය සහ ධනවත් මානසිකත්වය අතර වෙනස. අපි මුලින්ම බලමු මේ මානසිකත්වයන් දෙකේ වෙනස. ධනපාලගේ පැරණි මානසිකත්වය, පුවර් මයින්ඩ්සෙට්. ඉස්සර ධනපාල හිතුවේ තමන්ට සල්ලි නැත්තේ රජය නිසා නැත්තම් තමන්ගේ ලොක්කා පඩිය වැඩි කරන්නේ නැති නිසා කියලා. ඔහු හැම වෙලෙම අනුන්ට බැන හිටියා. ඔහුට අලුත් දෙයක් කරන්න බයයි. මම මේක කරලා අසාර්ථක වුණොත් මට තියෙන ටිකක් නැති වෙයි කියන බය ධනපාලව එක තැනක හිර කරලා තිබ්බා. ධනවත් මානසිකත්වය. ධනවත් මානසිකත්වයේ තියෙන කෙනෙක් හිතන්නේ මම කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. ඔවුන් අනුන්ට බනින්නේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතේ වගකීම 100%ක්ම තමන් අතට ගන්නවා. උදාහරණයක්. ධනපාලට අමතර රුපියල් 50,000ක් ලැබුණොත් දුප්පත් මානසිකත්වයේ තියෙන කාලේ ඔහු කළේ ඒ සල්ලි වලින් අලුත් ෆෝන් එකක් ගන්න එක. හැබැයි ධනවත් මානසිකත්වය ආවට පස්සේ ධනපාල කරන්නේ ඒ සල්ලි වලින් තමන්ගේ දැනුම වැඩි කරගන්න කෝස් එකක් කරන එක. නැත්තම් පොඩි ආයෝජනයක් කරන එක. මුදල් ගැන ඔබේ ආකල්පය. The relationship with money. ගොඩක් අය හිතන්නේ සල්ලි කියන්නේ හැම ප්‍රශ්නයකම මුල කියලා. ඔබත් එහෙම හිතනවා නම් ඔබ කවදාවත් ධනවතෙක් වෙන්නේ නැහැ. මොකද ඔබේ යටිසිත සල්ලිවලට අකමැති නම් සල්ලි ඔබ ගාවට එන්නේ නැහැ. ධනපාලගේ අත්දැකීම. ධනපාල ඉස්සර හිතුවේ සල්ලිකාරයෝ කියන්නේ හොරු, අනුන්ව හූරාගෙන කන මිනිස්සු කියලා. හැබැයි ඔහු තේරුම් ගත්තා සල්ලි කියන්නේ ටූල් එකක්. නැත්තම් මෙවලමක් විතරයි කියලා. හොඳ මිනිස්සෙක් අතට සල්ලි ගියාම ඔහු ඒකින් සමාජයට සේවයක් කරනවා. නරක මිනිස්සෙක් අතට සල්ලි ගියාම ඔහු ඒකින් නරක දේවල් කරනවා. ධනවත් වෙන්න නම් ඔබ මුලින්ම සල්ලිවලට ආදරය කරන්න ඕනේ. සල්ලිවලට ගරු කරන්න ඕනේ. සල්ලි කියන්නේ ඔබේ නිදහස මිලදී ගන්න පුළුවන් ශක්තියක්. ආයෝජනයේ වීසස් පරිභෝජනීය. assets vs liabilities. ධනවත් මානසිකත්වයේ තියෙන වැදගත්ම රහස තමයි assets සහ liabilities අතර වෙනස හඳුනා ගැනීම. liability වගකීම් වියදම්. ඔබේ සාක්කුවෙන් සල්ලි එළියට දාන දේවල්. උදාහරණීය ලීසින් දාපු කාර් එක, අනවශ්‍ය ලොකු ගෙවල්, මිලාදික ඇඳුම්. asset වත්කම්. ඔබේ සාක්කුවට සල්ලි ගෙනත් දෙන දේවල්. උදාහරණීය ව්‍යාපාර, කොටස් වෙළඳපොළ, කුලියට දිය හැකි ඉඩම්, දැනුම. අපි ධනපාල මේක තීරුම් ගත්තේ අමාරුයි. ඉස්සර ධනපාල බෝනස් එකක් ලැබුණ ගමන් කළේ අලුත් ටීවී එකක් ගන්න එක. ඒක ලයබිලිටි එකක්. හැබැයි දැන් ධනපාල කරන්නේ ඒ සල්ලි වලින් පොඩි සයිඩ් හසල් එකක් පටන් ගන්න අවශ්‍ය බඩු ටික ගන්න එක. ඒක ඇසෙට් එකක්. ධනවත් මානසිකත්වයේ තියෙන කෙනෙක් මුලින්ම වත්කම් හදනවා. ඒ වත්කම් වලින් ලැබෙන ලාභයෙන් තමයි පස්සේ සැප සම්පත් මිලදී ගන්නේ. කාලය කළමනාකරණය සහ ස්වයං අධ්‍යාපනය. ධනවත් මිනිස්සු කාලය විකුණලා සල්ලි හොයන්න වෙනුවට කාලය ආයෝජනීය කරලා පද්ධති සිස්ටම්ස් හදනවා. ධනපාලගේ දිනචර්යාව. ඉස්සර ධනපාල වැඩ ඇරිලා ඇවිත් පය 3-4ක් ටීවී බැලුවා. නැත්තම් Facebook එකේ අනවශ්‍ය දේවල් බැලුවා. ඒක දුප්පත් මානසිකත්වයේ ලක්ෂණයක්. ධනවත් මානසිකත්වයේ තියෙන ධනපාල දැන් මොකද කරන්නේ? ඔහු ඒ පය 4න් එක පයක් වෙන් කරනවා පොතක් කියවන්න. තවත් පයක් වෙන් කරනවා අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. ඔබේ වටිනාකම වැඩි කරගන්නේ නැතුව ඔබේ ආදායම වැඩි කරගන්න බෑ. invest in yourself කියන්නේ නිකන් කියමනක් නෙවෙයි. ධනපාල දැන් දන්නවා ඔහු ඉගෙන ගන්න හැම අලුත් දෙයක්ම අනාගතයේදී ඔහුට සල්ලි ගෙනත් දෙනවා කියලා. අසාර්ථකත්වයේ දෙස බලන ආකාරය. fear of failure.
දුප්පත් මානසිකත්වයේ තියෙන අය අසාර්ථක වෙයි කියලා බයට කිසිම දෙයක් පටන් ගන්නෙ නැහැ. ඔවුන් සේෆ් වෙන්න බලනවා. හැබැයි ධනවත් මානසිකත්වය කියන්නේ අවදානම කළමනාකරණය කරන එකට. අපි ධනපාල ව්‍යාපාරයක් පටන් ගන්න ගිහින් මුල්ම වතාවේ අසාර්ථක වුණා කියලා හිතන්න. පැරණි ධනපාලනං කියන්නේ මම දැනගෙන හිටියා ඕක වී කියලා. ආයිනම් කරන්නේ නැහැ. අලුත් ධනපාල කියන්නේ මේකින් මම ඉගෙන ගත්තේ මොකක්ද? මම ලබන පාර මීට වඩා හොඳට කරන්නේ කොහොමද? අසාර්ථකත්වය කියන්නේ අවසානයේ නෙවෙයි. ඒක සාර්ථකත්වයට යන පාරේ තියෙන එක පාඩමක් විතරයි. ඇසුරු කරන පිරිස. The power of proximity. ඔබ ඇසුරු කරන සමීපතම පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔබ. ධනපාල වටේ හිටියේ හැමවෙලේම මැසිවිලි නගන, රජයට බනින, හෙටක් ගැන හීනයක් නැති පිරිසක් නම් ධනපාලට කවදාවත් දියුණු වෙන්න බැහැ. ධනපාල තමන්ගේ රිච් මයින්ඩ්සෙට් එක හදාගන්න නම් තමන්ට වඩා ඉහළ තැනක ඉන්න සාර්ථක විදිහට හිතන මිනිස්සුන්ව ඇසුරු කරන්න ඕනේ. ඔබට සැබෑ ජීවිතයේ එවැනි අය හමු නොවෙන්න පුළුවන්. ඒත් අද කාලේ YouTube එකකින් පොත්පත්වලින් ඔබට පුළුවන් ලෝකයේ ඉන්න සාර්ථකම මිනිස්සුන්ව ඔබේ උපදේශකයෝ කරගන්න. ඉතින් අද අපි කතා කරපු දේවල් සාරාංශ කළොත් දුප්පත්කමින් මිදෙන්න නම් ජීවිතයේ වගකීම ඔබ අතට ගන්න. සල්ලි ගැන තියෙන වැරදි ආකල්ප අයින් කරන්න. ලයබිලිටීස් අඩු කරලා ඇසිට්ස් වැඩි කරන්න. කාලය ඉගෙනීම සඳහා ආයෝජනය කරන්න. අසාර්ථකත්වයට බය නොවී ඉදිරියට යන්න. අපි ධනපාල අද ඉන්න තැනට ආවී එකරැයිකින් නෙවෙයි. ඒක දිනපතා කරන පුරුදුවල ප්‍රතිඵලයක්. ඔබටත් පුළුවන් අදම ඔබේ මානසිකත්වය වෙනස් කරගන්න පටන් ගන්න. ඔබ අද ඉඳන් වෙනස් කරන්න බලාපොරොත්තු වෙන එක පුරුද්දක් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔබේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. ධනවත් මානසිකත්වයකින් යුත් අලුත් ජීවිතයක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ධනපාල මනී ටිප්ස් සමග නැවත හමුවෙමු. සුබ දවසක්.